පිරිසුදු පරිසරයක් තුළ නිරෝගිමත් ජාතියක් බිහි කිරීමේ අරමුණෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සුවිශේෂ වැඩසටහන් 10ක් අද දින ලංකාව පුරා පාසල් පිරිවෙන් පරිසරයන් යොදවාගෙන සිද්ධ කළා. මේ කැගල්ල පානකාව මහාවිද්‍යාලයේ අද දවසේ වැඩසටහන ක්‍රියාත්මක වූ ආකාරයයි. මෙය අඛණ්ඩ වැඩපිළිවෙලක් ලෙසට පානකාව මහාවිද්‍යාලයේ ක්‍රියාත්මක වුවද එහි වේගය වඩාත් ජව සම්පන්න කරමින් අද සමස්ත දරු කැල්ල ඒකරාශී වී වත්මන් තත්ත්වයයි ඔබ මේ දකින්නේ. මෙය අද දවස අවසන් වන විට කෙතරම් පිවිතුරු පරිසරයක් බවට පත් වුණාද සියලුම ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මින් ගුරු භවතුන් කුහුඹු රැලක් මෙන් එකට පෙළ ගැසී අද ඩෙංගු සෑදීමට ඇති අවදානන් තත්ත්වයන් පාසල් පරිසරය පුරා පීරාගොස් සොයාගෙන ඒ පරිසරයන් විධිමත් කරමින් ඒ පරිසරයන් තුලින් ඇතිවිය හැකි ඛේදනීය ඩෙංගු මාරාන්තික තත්ත්වයන් පිළිසකර කළා. අපූර්වට සියලු දෙනා එකතු වුණේ එකම එක අරමුණකින් පාත්ති සකස් කරමින් අහුමුළුවල තිබෙන ඉටිකොළ shopping bag සහ ජලයේ පිරි ටයර් ඒ වගේම තමයි විවිධ ජලයේ රැඳෙන ස්ථානයන් සියුම් විදිහට සොයා බලමින් ඒවා එකතු කොට වලදමා ඩෙංගු අවදානම නැත්තටම නැතිවන තත්වයට අපි අද වැඩ කළා. අපිට සමහර තැන් පුදුමත් හිතුණා. ඇයි අපි හිතපු නැති තැන්වල ජලය රැඳිලා තිබුණා. සමහර තැන් අර හොයාගන්නත් බැරි තරම්. සමහර ගස් අස්සේ ජලය එකතු වෙලා තිබුණා. දැක්කම හරි බයකුත් හිතුණා. අපි ඩෙංගු ඇතිවිය හැකි පරිසරයක නොවද සිටින්නේ. නමුත් සුවිශාල සතුටක්. අපිත් එක්ක අත්වැල් බැඳගත්තා අපේ ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය නිලධාරීතුමා සිදත් මැතිතුමා අපිත් එක්ක එකතු වෙලා දරුවොත් එක්ක අත්වැල් බැඳගෙන මේ කටයුත්තට සහසම්බන්ධ වුණා. සොයා බැලුවා. ඒක ලොකු හයියක් අපිට. එතුමාගේ නිත ගැටෙනවා විවිධ තැන්. ඒවා සුද්ධ පවිත්‍ර කරන්නට අපේ දරුවෝ පෙළඹුණේ මහත් ආශාවෙන්. ඒ වගේම තමයි සමහර කසල බඳුන්. ඒ කසල බඳුන් වල බොහොම සියුම් තැන්වල වතුර ඇදලා තිබුණා. අපි මේ කතා කරන්නේ ඇත්ත. මීට කලින් අපි සුද්ධ පවිත්‍ර කළා තමයි. නමුත් නිශ්චිතව තැන් සොයාගෙන අපි ගියේ නෑ. එහෙම ගියේ නෑ කියලා අපට අද හිතුණා. දැන් අපි පෙළ ගැසිලා සිටින්නේ මේ පිරිසුදු තත්වය අවිච්ඡින්නව පවත්වාගෙන යන්න. වැඩේ අද මෙතකින් ආරම්භ කරා හෙට නතර කරන්න නෙවෙයි. අපි සතියකට වතාවක් දෙමව්පියෝ විදුහල්පතිතුමා එක්ක ආචාර්ය මණ්ඩලය ගුරු භවතුන් එක රොදට මේ වැඩේට කර තියලා උර තියලා නොකඩවා පවත්වාගෙන යනවා. වැඩි ලස්සන මෙන්න මේකයි. අද මේ වැඩසටහනට සමගාමීව
Photo.